අපි බලමු මේ පොඩි කොයින් ඇනලයිස් එකක්. දැනට මම පොඩි ගානකින් එන්ටර් වෙලා තියෙනවා. මෙතන මේ පොසිෂන්ස් ටික ඔටෝ මාක් වෙන හින්දා එතකොට මේකේ අපි ගත්තොත් වීක්ලි චාර්ට් එක ඔයාලට පේනවා ඇති මේ කාලයක් තිස්සේ මෙයා ඩවුන් වෙලා තියෙනවා. මේ වගේ ෂාප් ඩවුන්ස් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යම් කාලයකට කොන්සොලිඩේට් එකක් එක්ක පොඩි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් තැනක මට හිතෙනවා දැන් මෙතන ඇති කියලා. ඒකට හේතුවක් විදිහට දැන් ස්ටොකැස්ටික් උඩට ක්‍රොස් වෙන්න try කරලා තියෙනවා. අපි ගත්තොත් සති කිහිපයක් තිස්සේ. එතකොට මේක හොඳ තැනක් වෙන්න පුළුවන්. මොකද එක ග්‍රීන් කැන්ඩල් එකක් අපිට කලින් තියෙනවා. මේ බුලිෂ් විදිහට මේ වෙලා නැහැ. නමුත් මේ වගේ තැනක් අපිට පුළුවන් පොඩි try එකක් දාන්න, පොඩි profit එකක් ගන්න. 4 hour chart එකට ගියොත් ඔයාලට පේනවා ඇති මේක අප් වෙලා ඊළඟට 20 මේ සහ 50 moving average වල support එක අරන් තියෙන්නේ. අප් එකක් ගිහිල්ලා අය රීටෙස්ට් කරලා තියෙනවා මේ පැය කිහිපයක් තිස්සේ මේ තැන් වල. එතකොට ඕක තමයි මේ ප්‍රධාන හේතුව අර පසුබිමත් එක්ක මෙතනදී එන්න වෙන්න. ඉතින් මම මේ වගේ තැනකින් එක්සිට් වෙන්න බලාපොරොත්තු වෙනවා 10ක් වගේ. එතකොට මම මේකේ දාලා තියෙන්නේ COD order එකක්. ඒ කියන්නේ මේ උඩට ගියත් මෙයා සෙල් වෙනවා, පල්ලෙහාට ආවත් සෙල් වෙනවා. ඔයාලට පේනවාදී 1.4යි 2න් වගේ මගේ ස්ටොප් ලොස් එක තියෙනවා. 1 to 1 වගේ ට්‍රේඩ් එකක්. මේකෙදි මම මෙහෙමයි කරන්නේ. දැන් ඩේ chart එකේ ස්ටොකැස්ටික් පහළට පොඩ්ඩක් ක්‍රොස් වෙලා තියෙනවා. ඩවුන් එකක් එන්න පුළුවන්. එතකොට ස්ටොප් ලොස් දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතනින් උඩට යන්න මෙහාට උඩට යන්න මම මේ කියන වික් කරයි කියලා තමයි මේ ස්ටොප් ලොස් එක ඇතින් තියලා තියෙන්නේ. උඩට යන්න ස්ටොප් ලොස් එක උඩට ගේනවා. එතකොට එහෙම මැනේජ් කරන අදහසක් තියෙනවා. ටේක් ප්‍රොෆිට් වැදුන්නේ නැත්නම් ඊළඟට තව RSI වගේ ඒවාත් එක්ක බලලා අදහසක් තියෙනවා. කියන්නේ මේ ඕඩර්ස් ට්‍රිගර් වුනේ නැත්නම් මේක ටේක් ප්‍රොෆිට් එක තව ටිකක් උඩට අරගෙන යන්න.